Hi, welcome back to my channel. ඔන්න අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එනවා සපාවල මොනවාද ඕගොල්ලන්ට කරන්න තියෙන ඇක්ටිවිටීස් කියලා. සපාවල ප්‍රසිද්ධ තව එක ඇක්ටිවිටි එකක් තමයි ඇල්පයින් කෝස්ටර්. මෙන්න මේ ඔයගොල්ලන්ට පේන ලොකේෂන් එකෙන් ඔයාලට ටිකට් ගන්න පුළුවන්. ඉතින් ටවුන් එක මැද්දෙමයි තියෙන්නේ, හොයාගන්න අමාරු නැහැ. ඉතින් මෙතනින් ඔයගොල්ලෝ ටිකට් එක බුක් කරාට පස්සේ මෙතනින්ම ඔයගොල්ලන්ව ෆ්‍රී එකගෙන යනවා අදාළ ඇක්ටිවිටි එක තියෙන තැනට. ඉතින් එතනින් අහගන්න ඕන ඕගොල්ලන්ව එකගෙන යන වෙලාවල් මොනවද කියලා. ඒගොල්ලෝ හැමනිතරම නැහැ. කස්ටමර්ස්ලා එකතු වෙන වෙලාවල් වලට අනුව තමයි පොදුවේ ඔක්කොම කට්ටිය එකතු කරගෙන යන්නේ. ඒ ප්ලේස් එකට ඉතින් ඔයාලට ෆ්‍රී යන්න පුළුවන්. ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් හම්බ වෙනවා ලොකේෂන් එකට. දැන් අපි මේ එහෙම බුක් කරලා ඇවිල්ලා ඉන්නේ මෙතෙන්ට. මෙතනින් ඕගොල්ලන්ගේ බුක් කරපු ටිකට් එක ෆෝන් එකට එන ටිකට් එක පෙන්නලා ඕගොල්ලෝ කවුන්ටරෙන් මෙතනින් ටිකට් එකක් ගන්න ඕන. ඒක පෙන්නලා ඊට පස්සේ ඒක බාකෝඩ් එක ස්කෑන් කරලා තමයි ඔයාලට ඇතුළට යන්න දෙන්නේ. මෙන්න මෙතන එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට යන්න පුළුවන් ටිකට් එක පෙන්නලා. දැන් මේ ඉතින් අපි යන ගමන් මේක මාර ත්‍රිල් ඇක්ටිවිටි එකක්. ඕගොල්ලෝ අනිවාර්යෙන්ම යන්න ඕන. ෆස්ට් ටයිම් තමයි අපි එක්ස්පීරියන්ස් කරන්නේ. මං හිතනවා ඕගොල්ලොත් ගොඩක් කැමති වෙයි කියලා. ඉතින් මේක ඕගොල්ලන්ට වාහනේ, ඒ කියන්නේ මේකේ තියෙන වෙහිකල් එකේ දෙන්නෙක්ට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් තනියම යන්නත් පුළුවන්. ඒ වගේම තමයි ආයෙම ඕගොල්ලෝ රවුන්ඩ් එකක් යනවනම් ලක්ෂ දෙකක් ලක්ෂ දෙකක් එක ටුවර් එකකට රවුන්ඩ් එකක් ගිහින් එන්න සහ ඊළඟ රවුන්ඩ් එක යනවා නම් ඕගොල්ලන්ට 50% ඩිස්කවුන්ට් එකක් එක්ක ඩොන් ලක්ෂයකට ආයෙම රවුන්ඩ් එකක් යන්න පුළුවන්. ඉතින් ආයෙ මෙහෙම යනවා නම් මෙතනින්ම ආයෙ ඒක උඩින් පර්චේස් කරන්න ඕනේ නැහැ. මෙතනින්ම සල්ලි දීලා ඕගොල්ලන්ට ඒගොල්ලෝ කියනවා ගිහින් ආවට පස්සේ කැමති නම් මෙන්න මෙහෙම යන්න පුළුවන් කියලා. ඉතින් ඕගොල්ලෝ කැමති නම් ආයෙම රවුන්ඩ් එකක් යන්න පුළුවන්. මං හිතනවා ඒක වර්ත් කියලා. ඉතින් මෙතනදී ඔයාලට මේ වෙහිකල් එක කොහොමද ඩ්‍රයිව් කරන් යන්නේ කියලා ඔයගොල්ලන්ට පොඩි ලෙක්චර් එකක් දෙනවා. ඉතින් ඒක බය වෙන්න දෙයක් නැහැ. සේෆ්ටි එක ගැන බය වෙන්න දෙයක් නැහැ. යන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී ඔයගොල්ලන්ගේ මගක් හරියට යනකොට චූටි කැම් එකක් රඳවලා තිනවා. ඔයගොල්ලන්ගේ ෆොටෝස් ගන්නවා එකෙන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට කියනවා උඩට ආවට පස්සේ රයිඩ් එක ඉවර වෙලා ආවට පස්සේ කැමති නම් ෆොටෝ එක ගන්න කියලා. ඉතින් ෆොටෝ එක ෆ්‍රේම් එකත් එක ගන්න පුළුවන්, ෆ්‍රේම් එක නැතුව ගන්න පුළුවන්. ඉතින් එක එක ප්‍රයිස් රේන්ජ් වලට තියෙනවා ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රයිඩ් එක ඉවරුණායින් පස්සේ ඔයාලට ආයෙම ඒගොල්ලෝ ඔයාලව ෆ්‍රී ඕගොල්ලන්ව පිකප් කරපු තැනටම ගිහින් බස්සනවා. ඉතින් විනාඩි 30ක් 35ක් වගේ කාලයක් තමයි ඔයාලට දෙන්නේ මේක කරලා ඉවර කරන්න. ඉතින් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනට මේක ඉවර වෙනවා. මෙතනින් වඩා සුන් ගන්නකොට ගිහින් ඉවරයි. ඉතින් විනාඩි 30ක කාලෙකින් ඔයාලට මේක ඉවර කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ ඉතින් හයි ස්පීඩ් එකකින් යන්නත් පුළුවන් ඕගොල්ලන්ට. ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්නත් පුළුවන් ඔයාලගේ රයිඩ් එකේ. ඉතින් ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ වෙනම උඩ ඉඳලා CCTV වලින්, කැමරා වලින්. ඉතින් එහෙම පිටිපස්සෙන් එන එක්කෙනා හැප්පෙන්නවත්, ඉස්සරහ යන එක්කෙනා එක්ක හැප්පෙන්නවත් එහෙම මුකුත් නැහැ. ඒගොල්ලෝ රයිඩ් යන විදිය බලලා තමයි උඩ ඉඳලා කට්ටියව රිලීස් කරන්නේ. ඉතින් ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ ඔයාලට. ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම සපා යනවා නම් මේ ඇක්ටිවිටි එකට ගිහිල්ලා try කරන්න අමතක කරන්න එපා. දෙවැනි ඩෙස්ටිනේෂන් එක තමයි කැෆේ හන්ටිං. ඒ කියන්නේ සපාවල තියෙනවා ගොඩාක් කැෆේස්. හරිම ලස්සන views එක්ක ඔයගොල්ලන්ට රිලැක්ස් එකේ ඉන්න පුළුවන් කැෆේස් ගොඩක් තියෙනවා. ඉතින් අපිට ඒ ඔක්කොම try කරන්න යන්න බැරි වුණා සහ කැෆේස් ගොඩක් වෙලාවට රැට වැඩිය ඉතින් දවල් කාලෙට තමයි ගොඩක්ම ලස්සන. මොකද ලස්සන සීන් එකක් එක්ක ඕගොල්ලන්ට කොෆි එකක් මොනවා හරි කන ගමන් view එක enjoy කරන්න පුළුවන්. ඉතින් අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ White Cloud කියන කැෆේ එකට.
මේක සපාවල ගොඩාක් ජනප්‍රිය කැෆේ එකක්. ඉතින් ඒ වගේම තමයි මේකේ ලොකු ඒරියා එකක් තියෙනවා ඔයගොල්ලන්ට. අවුට්ඩෝර් ඒරියා එකක් තියෙනවා, ඉන්ඩෝර් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම තමයි උඩටත් යන්න පුළුවන්. උඩටත් මාර ලස්සනට ඇති කියලා හිතනවා දවල් වෙලාවට. ඉතින් මේක ගොඩක් ප්‍රසිද්ධ ඒ කියන්නේ සීනරි එක හොඳට බලන්න උදේටයි හවසටයි තමයි. ඉතින් අනිවාර්යයෙන්ම සෆාවල කැෆේස් try කරන්න යනවා නම් ඩේ ටයිම් එකේ යන්න අමතක කරන්න එපා. ඉතින් අපි ෆස්ට් ටයිම් try කරන්න ගත්තා කැරමල් කොෆී කියලා එකක්. ඒක මාරම රසයි. ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. salt caramel කියන එක සහ මේ potato fried එක මාරම රසයි. ඒක ඇතුලේ නිකන් මාර melt cheesy නිකන් ඒ වගේ මේ එකක් තියෙනවා. ඒක හරිම රසයි. ඔයගොල්ලොත් අනිවාර්යෙන් ඒක ඕඩර් කරන්න. මම දැක්ක වියට්නාම් වල අපි ගියපු හැනෝයි වලත් මේ fried potato එක නිකන් authentic food එකක් වගේ. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන්ම මේක try කරලා බලන්න. ඊළඟට අපි තව කැෆේ එකකට try කරන්න ගියා. ඒක නම් කොහොම හරි අපිට ඩේ ටයිම් එකේ යන්න පුළුවන් වුණා. එතනත් මාරම ලස්සනයි. ඉතින් ඒකේ නම තමයි Weird Tracking Coffee. ඉතින් එතන මාරම ලස්සනයි. ගොඩක් අය මෙතෙන්ට යන්නේ අර ෆන්සි ෆාන් වලට යන පොඩි ට්‍රේන් එකේ view එක මෙතන ඉඳලා ලස්සනට බලන්න පුළුවන් සහ ලොකු mountain range එක ලස්සන සීනරි එකක් මෙතෙන්ට පේනවා. ඉතින් අපිට අපේ වෙලාවට අපි ගියපු ටයිම් එකටම කොහොම හරි මේ ට්‍රේන් එකේ යන සීන් එක අපිට කොහොම හරි බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මම මේකටත් වීඩියෝ කෑල්ලක් ඇඩ් කරා බලන්න ඕගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන හරිම ලස්සනයි මේ ප්ලේස් එක. ඉතින් මේ කොෆි ෂොප් එකට යන්නත් ඕගොල්ලෝ අමතක කරන්න එපා. මේ කැෆේ එකත් ගොඩක් ලොකු ඒරියා එක තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඩවුන් ෆ්ලෝ එකට යන්න පුළුවන්. ඒ වගේම තමයි ෆස්ට් ෆ්ලෝ එක සහ සෙකන්ඩ් ෆ්ලෝ එක. ඉතින් ගොඩක් වෙලාවට සෙකන්ඩ් ෆ්ලෝ එක තියෙන්නේ අර ලොකු මීල්ස් වලට එහෙම යනවා නම් ඕගොල්ලන්ට සෙකන්ඩ් ෆ්ලෝ එකට යන්න පුළුවන්. ඉතින් මේ තමයි අපි කියපු අපේ දෙවනි කැෆේ එක. ඉතින් ඔන්න ඕගොල්ලන්ට සපහා එනවා නම් කැෆේ හන්ටිං වලට යන්න පුළුවන්. ගොඩක් කැෆේස් තියෙනවා. ඉතින් ඊළඟට සපාවල කරන්න පුළුවන් තව එක දෙයක් තමයි කැට් විලේජ්. ඒක හරිම ලස්සන ගමක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සාම්ප්‍රදායික ගමක්. ඒගොල්ලෝ ඒක මං හිතන්නේ ආටිෆිෂියල් විදියට හදපු එකක්. ඒ වුණාට ඒකේ ගොඩක්ම අත්කම් නිර්මාණ සහ ඒගොල්ලන්ට ආවේනික දේවල් තියෙනවා සහ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂනල් ඩ්‍රෙස් එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒ ඇඳුම ඇඳගෙන මේ ගම වටේම ඇවිදින්න පුළුවන්. ගොඩක් ලස්සන ෆොටෝ ලොකේෂන් තියෙනවා. ඉතින් අපි ඒ ඇඳුම ඇඳා. එනට මං හිතුවා වෙනම කැට් විලේජ් එකේ වීඩියෝ එකක් කරන්න ඕනි කියලා සහ ඒකේ ගණන් එක්කම ඕගොල්ලන්ට කොහොමද කොහෙන්ද ඇඳුම් හොයාගන්නේ, ට්‍රාන්ස්පෝර්ට් කොහොමද එතෙන්ට යන්නේ, ඒ වගේ දේවල් එක්ක වෙනම වීඩියෝ එකක් මම අරගෙන එන්න ඕනි කියලා. ඉතින් ඊළඟ vlog එක කැට් විලේජ් එකෙන් හම්බෙමු. ඉතින් මම දැනට මේ වීඩියෝ ක්ලිප් එකට චුට්ටක් මං ක්ලිප්ස් දැම්ම ඕගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම සබා යනවා නම් පැය 2-3 විතර ගමනක්, ඒ කියන්නේ සම්පූර්ණ ගමනටම යන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ කැට් විලේජ් එකත් ඕගොල්ලන්ගේ travel itinerary එකට ඇඩ් කරගන්න.
ඊළඟට සපාවල කරන්න පුළුවන් තවත් ප්‍රධානම දෙයක් තමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒක එක්ස්පීරියන්ස් කරන්න ඕන නයිට් ලයිෆ් එක. සපාවල රෑට හරිම ලස්සනයි. ඒගොල්ලෝ ලයිට්ස් වලින් ගොඩාක් එක එක ඩෙකොරේෂන් කරලා තිනවා කලර්ෆුල් ලයිට්ස් දාලා. ඉතින් හැනෝයි ටවුන් එකටත් වැඩිය සපා ටවුන් එක රෑට හරිම ලස්සනයි. ඉතින් ඕගොල්ලන්ට try කරන්න පුළුවන් ෆුඩ් ස්ටෝල් ගොඩාක් තියෙනවා. එක එක ජාතියේ ඒවා ඉතින් ඔතෙන්ටික් වියට්නාම් කෑම ඉතින් ඒ වගේම ඕගොල්ලන්ට එහෙම නැත්නම් පීසා බර්ගර් ඒ වගේ ෆුඩ් ස්ටෝලුත් සපා ටවුන් එකෙන් හොයාගන්න පුළුවන්. ඉතින් වැඩි දුරක් නැහැ. ඕගොල්ලෝ ඉන්න තැන ඉඳලා එක්ක ඕගොල්ලෝ දුරක ඉන්නව නම් ටවුන් එකෙන් දුර නම් ඉන්නේ ග්‍රැබ් එකක එන්න පුළුවන්. ඉතින් අපි ටවුන් එකට ළඟ නිසා හිටියේ අපිට මීටර් 500ක් විතර දුරින් වගේ ටවුන් එක තිබුණේ. ඉතින් අපිට ලේසියෙන්ම පයින් එන්න පුළුවන් වුණා. ඉතින් රෑට ඕගොල්ලන්ට ටවුන් එකේ ඇවිදලා බලලා ඕගොල්ලන්ට කැමති විදියට සපා නයිට් ලයිෆ් එක එන්ජොයි කරන්නත් පුළුවන්. බේකරි එකේ නම් මතක තියාගන්න මම අන්තිමට දාලා ඇති මේකේ කෑම මාරම රසයි ඒ වගේම මාරම සොෆ්ට් ප්‍රයිස් එකත් ගොඩක් අඩුයි. ඉතින් මෙතන අපි කෑම වර්ග කිහිපයක්ම try කරා. ඉතින් ඕගොල්ලොත් සපාවලට යනවා නම් මෙන්න මේ බේකරි එකෙන් කෑම කාලා බලන්න අමතක කරන්න එපා. මේකේ කෑම මාරම රසයි. ඔන්න සපා නයිට් ලයිෆ් එකෙන් පස්සේ අපි ගියේ නැති වුණත් තව සපාවල කරන්න පුළුවන් ඇක්ටිවිටීස් කිහිපයක්ම තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට ඒක දැනගන්න දැම්මා. සපා ටවුන් එකෙන් චුට්ටක් ඈත තියෙන ඉතින් මේ ග්ලාස් බ්‍රිජ් එක ඒ වගේම තමයි මෙන්න මේ එල්ලෙන පාලමේ යන්න පුළුවන්. ඊට පස්සේ ඒ කියන්නේ මේ ඔක්කොම ටික එක ළඟම තියෙන්නේ. ඒ කියන්නේ ඇඩ්වෙන්චරස් ඇක්ටිවිටීස් ටිකක්. ඉතින් දවසක් ඇති මෙතෙන්ට ඕගොල්ලන්ට ගිහිල්ලා මේක කරනවා නම් ඉතින් Klook app එක හරහා ඕගොල්ලන්ට මේක බුක් කරන්නත් පුළුවන් නැත්නම් කෙලින් මෙතෙන්ට ගිහිල්ලා ටිකට් පර්චේස් කරන්නත් පුළුවන්. ඉතින් ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් වලට කැමති අයට ඔන්න හොඳම අවස්ථාවක් මෙතෙන්ට ගිහිල්ලා ඕගොල්ලන්ගේ ඇක්ටිවිටීස් try කරන්නත් පුළුවන්. ඉතින් ඔය විදියට මේ vlog එක ඉවර වෙනවා. ඊළඟ vlog එකෙන් අපි හම්බ වෙමු. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. bye bye.